මිනිසා අද ලෝකය පුරා විහිදී ගොස් ඇතත් තවමත් මිනිසාගේ අතන ඇටුණු ශබ්දය අඩු ස්වභාව ධර්මය තමන්ගේම නීති අනුව ක්‍රියාත්මක වන භූමියක් ලෙස උතුරු අර්ධ ලෝකයේ හිමින් බැසුණු වනාන්තර සැලකේ. ඒ වනාන්තර තුල වසර ගණනාවක් පුරා වෙනස් නොවි මිනිසාගේ කතාබහටත් වඩා පැරණි ජීවිත රටාවක් ගෙන යන විශාල සත්වයෙක් ජීවත් වේ. ඒ සත්වයා තමයි මෝස්. විශ්මකෝණේ YouTube channel එක හරහා අද අපි බලන්න යන්නේ මේ නිහතමානී නමුත් අතිවිශාල සත්වයාගේ සම්පූර්ණ ජීවිත කතාවයි. රැඳෙන්න කියලා ආරාධනා කරනවා වීඩියෝවේ අන්තිම මොහොතේ. මූස් කියන්නේ මුව පවුලට අයත් සත්වයෙක් වුවත් ඒ සාමාන්‍ය මුවාගෙන් බොහෝ දුරට වෙනස්ය. ශරීරයේ විශාලත්වය, බර, ශක්තිය සහ ජීවිත රටාව යන සියල්ලම බැලූ විට මූස් මුව පවුලේ රජු ලෙස හැඳින්විය හැක. මූස්ස මුලින්ම දැකගන්නා පුද්ගලයෙකුට ඒ සත්වයා මුවෙක්ද නැත්නම් වනාන්තරයේ වෙනමම සත්වයෙක්ද කියලා මොහොතක් සිතීමට සිදුවේ. ඒ තරම් එය විශාලය. මූස් ජීවත් වන්නේ සීතල පරිසරයටම අනුකූල වූ සත්වයෙකි. කැනඩාව, ඇලස්කා, උතුරු ඇමරිකාව, රුසියාව, නෝර්වේ සහ ෆින්ලන්තය වැනි රටවල් මූස්ගේ ප්‍රධාන වාසස්ථාන ලෙස හඳුන්වයි. මේ ප්‍රදේශවල දිගු ශීත කාල, හිම වැටෙන මාස ගණනාවක් සහ සීතල සුළං සාමාන්‍ය දෙයක් වේ. මිනිසාට එවැනි පරිසරයක දිගු කාලයක් ජීවත් වීම අසීරු වුවත් මූස්ට එය තම ජීවිතයේ සාමාන්‍ය කොටසක් පමණි. ඝනරෝම වලින් ආවරණය වූ ශරීරය, ශක්තිමත් අස්තිවයුහිය සහ ශීතයට ඔරොත්තු දෙන රුධිර සංසරණ පද්ධතිය මූස්ට මේ සීතල ලෝකය තුළ ජීවත් වීමට උපකාරී වේ. ශරීර වයුහිය පිළිබඳ බැලුව විට පූර්ණ වයසක පුරුෂ මූස් එකක් අඩි 6-7ක් පමණ උස වේ. බර කිලෝග්‍රෑම් 600-700 අතර පවතින අතර සමහර විට එයටත් වඩා බර මූස්ලාද වාර්තා වී ඇත. පුරුෂ මූස්ලාගේ විශාල කොම්බ දෙක ගස් ශාඛාවෙන් පළල්ව පැතිරී තිබෙන අතර ඒවා පෙනුමින් බලවත් බව ප්‍රකාශ කරයි. මේ කොම්බ පෙනුමට ලස්සන වුවත් මේටින් කාලයේදී ඒවා භාවිතා කරමින් මූස්ලා අතර දැඩි සටනක් සිදුවේ. මූස්ගේ ජීවිත රටාව ඉතාමත් නිහතමානීය. ඔවුන් බොහෝ විට තනිවම ජීවත්වීමට කැමැති. කණ්ඩායම් ලෙස දිගු කාලයක් එකට සිටීම මූස්ගේ ස්වභාවය නොවේ. තමන්ට හුරු වනාන්තර ප්‍රදේශ, තමන්ට හුරු ගමන් මාර්ග සහ ආහාර සොයාගත හැකි ස්ථාන මතක තබාගෙන ඒවා අතර හෙමින් ගමන් කිරීම ඔවුන්ගේ ජීවිතයේ කොටසක් වේ. උදෑසන අලියම සහ සන්ධ්‍යාව මූස් වඩාත් සක්‍රීය වන වේලාවන් ලෙස සැලකේ. මූස් ශාකභුක්තික සත්වයෙකි. ඔහුගේ ආහාරය වන්නේ ගස්කොළ පත්‍ර, තනකොළ සහ විශේෂයෙන්ම දිය ඇතුළත වැඩෙන පැලෑටිය. දවසකට කිලෝග්‍රෑම් 30-35 අතර ආහාර කන බව විද්‍යාත්මකව සනාථ වී ඇත. මෙතරම් විශාල ශරීරයක් පවත්වාගෙන යාමට ඊතරම් විශාල ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වීමේ ස්වභාවිකය. දිය ඇතුළත පැලෑටි කන විට තම දිග නහරය භාවිතා කර දිය යටට ගොස් බිම්මට්ටමේ පැලෑටි කපාගෙන කන ආකාරය දැකගත හැක. මූස් සහ දිය අතර තිබෙන සම්බන්ධය අතිශය විශ්මජනකය. මෙතරම් බර සත්වයෙක් වුණත් මූස් ඉතා හොඳින් පිහිනෙන සත්වයෙකි. වැව්, ගඟ සහ විශාල දිය කඩවල් ඔහුට බාධාවක් නොවේ. සමහර අවස්ථාවල මූස් මිනිත්තු ගණනාවක් දිය යට රැඳී සිටින බව වාර්තා වී ඇත. මේ හැකියාව ඔහුගේ ශක්තිමත් පෙනහළු පද්ධතිය සහ පරිසරයට හුරු වූ ශරීර වයුහේ නිසා ඇති වූ එකක් ලෙස සැලකේ. ශීත කාලය උතුරු වනාන්තරවල සත්වයින්ට විශාල අභියෝගයක් වේ. එමෙන් ආවරණය වූ භූමිය, ආහාර හිඟිය සහ දැඩි සීතල බොහෝ සත්වයන්ගේ ජීවිත අර්බුදයට පත් කරයි. නමුත් මූස්ට මේ ශීත කාලය ජීවිතයේ සාමාන්‍ය කොටසක් පමණි. ඔහුගේ දිග කකුල් හිම මත ගමන් කිරීමට ඉතා සුදුසු වන අතර ශක්තිමත් ශරීරය ඔහුට දිගුදුර ගමන් කිරීමට හැකියාව ලබා දෙයි. සාමාන්‍යයෙන් මූස් මිනිසාට පහර දෙන සත්වයෙක් නොවේ. ඔහු නිහතමානී ශාන්තික සත්වයෙකි. නමුත් තම ජීවිතයට හෝ තම පැටවුන්ට අනතුරක් ඇති බව හැඟවුණොත් මූස් ඉතාමත් භයානක සත්වයෙක් බවට පත්විය හැක. විශේෂයෙන් මේටින් කාලයේදී පුරුෂ මූස්ලා අතර දැඩි සටනක් සිදුවේ. එවැනි අවස්ථාවල ඔවුන්ගේ ශක්තිය, වේගය සහ දැඩි ස්වභාවය පැහැදිලිව දැකගත හැක. මූස් වනාන්තර පද්ධතියට අවශ්‍ය සත්වයෙකි. ඔහු පැලෑටි පාලනය කරමින් වනාන්තරයේ ස්වභාවික සමතුලිතතාවය රැක ගැනීමට දායක වේ. මූස් නැති වුණොත් වනාන්තරයේ පැලෑටි අධික ලෙස වර්ධනය වීම, අනෙක් සත්වයන්ගේ ආහාර සම්බන්ධ ගැටලු සහ පරිසරයේ සමතුලිතතාව බිඳවැටීම වැනි ප්‍රශ්න ඇති විය හැක. මිනිසා දියුණුවෙන් ඉදිරියට ගියත් ස්වභාව ධර්මය සමග ඍජුව ජීවත් වෙන සත්වයින්ගෙන් අපට ඉගෙන ගත හැකි බොහෝ දෑය. මූස්ගේ ජීවිතයේ සඳහා හොඳම උදාහරණයකි. ශබ්දයෙන් නොව, බලයෙන් නොව, බියෙන් නොව
නිහතමානීව ජීවත්වමින් ස්වභාව ධර්මයට ගරු කරන ජීවිතයක් ගත කිරීම මූස් අපට කියාදේ. විශ්මකෝණය හරහා මෙමනි කතා අපට ගෙන එන්නේ ස්වභාවය සහ ජීවය අතර සම්බන්ධය අපට නැවත සිතන්නයි. අවසානයේ මූස් කියන්නේ වනාන්තරයේ මහා සත්වයෙක් වුවත් ඔහුගේ ජීවිතයේ මූලික අගේ ශක්තිය නොව නිහතමානීත්වයයි. ඒ නිහතමානීත්වය මූස්ව උතුරු වනාන්තරයේ සදාකාලික සංකේතයක් බවට පත් කර ඇත. ආයෙමත් දවසක මෙවන් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට ජයන් ජයම වේවා.